මී පොදු සතා ලංකාවේ සිංහරාජ වනාන්තරයේ රජු වූයේ සිංහරාජාය. ඔහුගේ රාජ්‍ය ගහන වෘක්ෂ, නිර්මල ජල මූලාශ්‍ර සහ සමෘද්ධ ජීවි කොට්ටාශයෙන් පිරුණු සුන්දර ස්ථානයක් විය. නමුත් කාලයක් ගතවන විට මිනිසුන්ගේ අනවශ්‍ය අතපත් කිරීම නිසා වනාන්තරය අඩුවීමට පටන් ගත්තේය. එක් දිනයක බුද්ධිමත් වනරාජ නම් එත් රජු සිංහරාජාව හමුවී මෙසේ කීය. මහරාජ, අපගේ නිවහන වන වනාන්තරය මිනිසුන් විසින් කපා දමනු ලබයි. අපි එක්ව ක්‍රියා කළ යුතුයි. සිංහරාජා එදිනම සියලුම වනසතුන්ගේ සභාවක් රැස් කළේය. ඇතුන්, කොටියන්, රිලවුන්, මීමන්, ගිරවුන්, සර්පයන් සහ වෙනත් සතුන් එක්ව සාකච්ඡා කළා. මීමැස්සන්ගේ නායක වූ මීමැසි රජින යෝජනා කළේ අපි මිනිසුන්ට වනාන්තරයේ වටිනාකම ඉගැන්විය යුතුයි. ඔවුන් ඖෂධ වර්ග ඇතුළු වටිනා ද්‍රව්‍ය ලබා ගන්නේ අපගේ වනාන්තරයෙනි. රිලවුන්ගේ නායකයා අපි සෑම සතෙකුම තම තමන්ගේ ශක්තිය අනුව කාර්යයන් කළ යුතුයයි යෝජනා කළේය. මීමැස්සන්ට මල් පරාගණය කිරීමෙන් වෘක්ෂ වර්ධනයට උපකාර කළ හැකිය. ඇතුන්ට ගස් රෝපණය කිරීමට උපකාර කළ හැකිය. කුරුල්ලන්ට බීජ විසුරුවා හැරිය හැකිය. සිංහරාජා ඔවුන්ගේ යෝජනා පිළිගත්තේය. වනචරයන්ගේ මහා සැලැස්ම ආරම්භ විය. ගිරවුන්ගේ කණ්ඩායම් ගස් කපන මිනිසුන් ළඟ එන විට ශබ්ද නගා අනතුරු ඇඟවූහ. මීමැස්සන් ගස් කපන වැඩකරුවන් වෙත ගොස් ඔවුන්ට දෂ්ට කළහ. ඇතුන් ගස් කපන්නන්ට බාධා කළහ. එක් තරුණ වඳුරෙක් ගම්මානයට ගොස් ළමුන්ට වනාන්තරයේ වටිනාකම ගැන කතා කළේය. ඔහු ඔවුන්ට පැහැදිලි කළේ වනාන්තරයේ නොමැතිව ඔක්සිජන්, වර්ෂාපතනය සහ ආහාර නොලැබෙන බවයි. කාලයත් සමග මිනිසුන් තමන්ගේ වැරද්ද තේරුම් ගත්තහ. ගම්වැසියන්ගේ නායක වූ සුමේද ගම්මානයේ අය සියලු දෙනාම රැස්කොට කීය. අපි වනාන්තරය ආරක්ෂා කරගත යුතුයි. එය අපගේ ජීවනෝපායයි. මිනිස්සුන් සහ සතුන් එක්ව වනාන්තරය ආරක්ෂා කිරීමේ කාර්යයේ යෙදුණහ. ඔවුන් නව ගස් රෝපණය කළහ. වනාන්තරයේ සීමා තීරණය කළහ. සහ අවශ්‍ය අවස්ථාවලදී පමණක් ගස් භාවිතා කිරීමට පටන් ගත්තහ. අවසානයේදී වනාන්තරයේ නැවතත් යථා තත්ත්වයට පත් ගියා. සිංහරාජා සියලුම සතුන්ට ස්තුතිවන්ත වූයේ ඔවුන්ගේ එක්ව ක්‍රියා කිරීම නිසා ඔවුන්ගේ නිවහන බේරාගත හැකි වූ බවයි. මෙම කතාව අපට උගන්වන්නේ සහයෝගයෙන් සහ අඛණ්ඩ පරිසර සංරක්ෂණයෙන් අපගේ වනාන්තරය ආරක්ෂා කරගත හැකි බවයි.